හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා ඔක්කොම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා ඔක්කොම ආයෙත් මගෙත් එක්ක එකතු වෙන්නේ මගේ ජීවිතේ තවත් ලස්සන දවසක් ඔයාලා එක්ක බෙදා ගන්න. යුනිවර්සිටි ලයිෆ් එක කියන්නේ හැමදාම අලුත් දේවල් වෙන ජීවිතයක් නෙමෙයි. සමහර දවස් එකම විදිහට ගෙවෙන දවස් තියෙනවා. ඒත් ඒ හැම සාමාන්‍ය දවසක් ඇතුළතම අපි නොදැනුවත්වම එකතු කරගන්න පුංචි මතකයන් අන්තිමට මතකයන් ගොඩක් එකතු වෙලා තමයි නතර වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම අද මගේ දවස පටන් ගත්තේ. මුලින්ම තේ එකක් බීලා ඉන්න එපැයි. මේ තියෙන්නේ මම මගේ උදේ තේ එක හදාගන්න විදිහ. තේ එකත් බීලා අපි යන්කෝ අපේ ඩිපාර්ට්මන්ට් එක පැත්තේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර වගේම ගෞරවනීය විශ්වවිද්‍යාලයක්. ඒ අතරින් මට විශේෂම තැනක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අධ්‍යාපනය ගැන කතා කරනකොට පේරාදෙණිය කෘෂිකර්ම පීඨයට තියෙන්නේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් සහ විශේෂ ස්ථානයක්. වසර ගණනාවක් පුරාවට මේ පීඨයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. විද්‍යාඥයන්, පරීක්ෂකයන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් වගේ රටේ විවිධ ක්ෂේත්‍රවල සේවය කරන දක්ෂ උපාධිධාරීන් රැසක් බිහි කරන්න මේ පීඨය මේ තාක්කල් දායක වෙලා තියෙනවා. ඒ නිසාම පේරා ඇග්‍රි කියලා කියන්නේ නිකම්ම ෆැකල්ටි එකක් නෙමෙයි. ඒක දිගු ඉතිහාසයක්, දැනුමක් සහ අභිමානයක් තියෙන තැනක් කියලා මට ඇත්තටම කියන්න පුළුවන්. අද වෙනකොට පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ ප්‍රධාන වසර 4ක උපාධි වැඩසටහන් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි Agriculture Technology and Management. ඊළඟ එක තමයි Food Science and Technology and Animal Science and Fisheries. මේ තුන තමයි ප්‍රධානව තියෙන්නේ. ඒ වගේම මෙහි ඉගෙනීම් පොත්පත් වලට විතරක් සීමා වෙන්නෙත් නැහැ. Field training, laboratory practicals, research project, farm based learning වගේ ගොඩක් practical learning අවස්ථා තියෙනවා මේ ෆැකල්ටියේ. මම වෙනම වීඩියෝ එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා අපේ ෆැකල්ටි එක ගැන. වැඩි විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න ඒ තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දවස අවසානයේ ආයෙත් මම මගේ පුංචි ලෝකයට මගේ ගෙදරට එන ගමන පටන් ගත්තා. කොච්චර දුර ගියත් කොච්චර මහන්සි වුණත් අන්තිමට අපි හැමෝම හොයන්නේ හිතට සැනසීමක් දැනෙන තැනක්. අද දවසේ මහන්සියත් එක්ක ගෙදර එන මේ ෆීලින් එක මට නම් හරිම විශේෂයි. හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා කන්න බෑ උණුසුම මේ ඇස් පියන් මත දැවටි යන්න එපා ඔබ වෙන්වී හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා කන්න බෑ උණුසුම. අද තවත් දවසක් ඉවරයි. තවත් දවසක්, තවත් මතකයක්, තවත් පුංචි චැප්ටර් එකක්. ජීවිතේ ලොකු දේවල් පස්සෙන් දුවන අතරේ මේ වගේ පුංචි දේවල් අමතක නොකරන්න වග බලා ගන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලා ඔක්කොගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. bye bye.